නිතර නිතර හිසරදයෙන් පීඩා විඳිනවද මා පුතලා? බෙහෙත් බිව්වට අඩුවක් නැද්ද? අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නිතර නිතර හැදෙන හිසරදය. මේකට අපේ පාරම්පරික සරලත්ව බෙහෙතක් තියෙනවා මා පුතාලා. මේකට අවශ්‍යයි වදකහ, වියලීගුරු සහ තනකිරි ටිකක් කියන්නේ මව්කිරි. මුලින්ම වියලීගුරු සහ වදකහ තනකිරි ටිකකින් හොදට ගලගා ගන්න. මේ වගේ ක්‍රීම් එකක් වෙනකම් ගලගල ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණ පිරිසිදු සුදු රෙදි කැබල්ලකට ආලේප කරන්න. දැන් මේක හිසරද තියෙන කෙනාගේ නළලේ අලවන්න. මෙහෙම ටික වෙලාවක් තියෙනකොට හිසරදය අඩු වෙන්න පුළුවන්. මේ වෛද්‍ය උපදේශයක් නොවන නිසා අපේ පාරම්පරික අද්භේද භාවිතා කරද්දී විවිධ ලෙඩ තියෙන අය අවෛද්‍ය උපදෙස් අරගෙන කරන්න. මේ වගේ පාරම්පරික දේවල් තවත් දැනගන්න වෙදාච්චි ෆොලෝ කරගෙනම යන්න. මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න, හැමෝටම දැනගන්න. මා පුතාලට තුනුරුවන් සරණයි.